අදත් IT hub එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. මේ මගේ C# tutorial lesson series එකේ 15 වෙනි lesson එක. ගිය lesson දෙකකදී මම කියලා දුන්නා කොහොමද database එක create කරලා connect කරන්නේ. ඒ වගේම 14 වෙනි lesson එකේ මම ඔයගොල්ලන්ට ගොඩක් ලොකුවට කියලා දුන්නා කොහොමද විස්තර සහිතව කියලා දුන්නා කොහොමද database එක create කරලා connect කරලා ඒකට data insert කරන්න කියලා. හරි. මට අද කරන්න තියෙන්නේ කොහොමද database එක දැන් අපි insert කරානේ. මම ඔයාලට කලින් lesson එක අන්තිමට කිව්වා වගේ කොහොමද ඒක view කරන්න කියලා. හරිද? අද මට කරන්න තියෙන්නේ ඒක. මම මගේ ළඟ තියෙනවා ඔයගොල්ලෝට ගිය lesson එකේ කරපු එක. මේක තමයි මම ගිය lesson එකේ කරේ. මේ save data කියලා method එකෙන් මෙන්න මේ form එකේ තියෙන අපි මේ button එක click කරාම අපේ database එකට එහෙම නැත්නම් මෙන්න මේ database එකට ගිහිල්ලා data save වෙන එක තමයි වෙන්නේ. හරි. දැන් මට මෙන්න මේ database එකේ මේ columns නුයි rows නුයි ඔක්කොම මගේ form එකේ පෙන්වන්න ඕන button එකක් click කරාට පස්සේ. හරි. ඒකට button එකක් click කරාට පස්සේ කියලා මම කියවනේ. ඒකට එහෙනම් තව button එකක් ඕන වෙනවා. හරිද? මම මේකම copy paste එකක් දාගන්නම්. ඒකට මම දෙන්නම් save data නෙමෙයි view data කියලා. හරිද? ඒ කියන්නේ data අපිට view කරන එක. හරි. මම දෙන්නම්. මම form එක පොඩ්ඩක් ලොකු කරගන්නම්. දැන් මට data පෙන්වන්න බෑ. data පෙන්වන්න නම් ඒක label එකක එහෙම පෙන්වන්න බෑ. මේ වගේ label එකක පෙන්වන්න බෑ. text box එකක පෙන්වන්නත් බෑ. ඒකට වෙනම තියෙනවා data grid view කියලා tool එකක්. ඔයගොල්ලෝ tool box එකේ data කියලා ගහපු ගමන් එනවා. මේ data කියලා ගහපු ගමන් data grid view කියලා එනවා. ඒක මෙහෙම drag and drop කරාම මෙහෙම data grid view එක. හරිද? මේක ඔයගොල්ලන්ට ඕන විදිහකට මේක මෙහෙම resize කරලා හදා ගන්න පුළුවන්. හරි? දැන් මම මේ data grid view එක හැදුවා. දැන් මට වෙන්න ඕන මම මේක run කරාට පස්සේ මෙන්න මේ view data කියන එක click කරාම මෙන්න මේ data grid view කියන එක මගේ database එක පෙන්වන්න ඕන. හරිද? ඒ තියෙන rows columns ඔක්කොමත් එක dataත් එක්ක පෙන්වන්න ඕන. මේකටත් අර වගේම මේ මගේ class එකේ මේ db connect කරන කලින් එකමයි මේ කලින් මගේ මේ project එකමයි. ඒකේ වෙනම method එකක් දැම්මට ලියන්න ඕනේ get data කියලා. හරිද? මේ save data get data කියලා. හැබැයි ඒක ලියද්දී ඒකත් public int එකක් නෙමෙයි. හරිද? ඒක මට static එකක් විදිහට මම කරලා පෙන්නනවා කොහොමද static එකකින් ගන්න කියලා. method වල මම ඔයගොල්ලෝ කියලා දුන්න public නිකන් public int එක public static එකේ වෙනස. හරිද? මම static එකක් විදිහට ගන්නම් public static. මම මේ method එක define කරනවා data table කියලා. හරිද? data table කියලා view data. හරිද? ඔන්න මගේ method එක. හරිද? මගේ public method එක public static method එකක්. ඒකේ method එකට මෙන්න මේ keyword එකක් මම දැම්මා data table කියලා. හරිද? data table කියන්නේ මොකක්ද? data table කියන්නේ මේක single database එකක table එකක memory representation එකක් තමයි මේ data table කියන එකෙන් වෙන්නේ. හරිද? database එකක table එකක memory representation එක. මේවත් ඇත්තටම adonet කියන එකේ adonet කියන ඒකේ part library function එකක් part එකක් තමයි මේ data table කියලා කියන්නේ. හරිද? system.data කියන එක තමයි මෙන්න මේ data table කියන එක තියෙන්නේ. හරි? ඕගොල්ලන්ට Google එකේ adonet classes කියලා ගහුවම නැත්නම් adonet කියලා ගහුවම මේ ඔක්කොම එයි. හරිද? ඒ කියන්නේ වැඩි දුර විස්තර ඔයගොල්ලන්ට Google එකෙන් බලන්න පුළුවන් adonet කියලා ගහලා. හරිද? adonet කියන්නේ ado.net. හරිද? හරි. දැන් මේ method එක ඇතුලේ මට code එක ලියන්න ඕන මොනවා හරි දෙයක් view කරගන්න. හරි. දැන් මුලින් මම මේකේ දැන් ඔයගොල්ලෝ save data එක බලුවොත් ඒකේ මුලින්ම connection එක හදාගත්තා. ඒ connection string එක මේකට සමාන කරා මතක ඇති. ඊළඟට command text එක දුන්නා SQL query. මේකෙත් මෙතෙන්ට එනකන් functions ටික ඒ විදිහටම තමයි වෙන්නේ. හරිද? ඒකින්ද මම මේකම copy කරලා ගන්නවා. මේක copy කරලා නම් paste කරලා හැබැයි SQL query එක මේක නෙමෙයි. හරිද? දැන් අපිට ඕන වෙන්නේ SQL query එක මොකද්ද? ඔයගොල්ලෝ SQL දන්නවනේ ඔයගොල්ලෝ තේරෙනවා. දැන් ඕන වෙන්නේ user ට ඔක්කොම පෙන්වන්න. ඔක්කොම අරගෙන පෙන්වන්න. select all කියන්නේ මේක all from table name එක student info. හරිද? select all from student info කියලා ගත්තේ මම මෙන්න මෙතන හදපු මගේ table එකේ නම තමයි student info. හරිද? ඒකෙන් student info කියන එක ඔක්කොම අරන් පෙන්වන්න කියන තමයි මෙන්න මේ SQL query එකකින් කියන්නේ. මේ වෙලාවේ SQL පාඩම් වල තමයි කියලා දෙන්නේ SQL queries කියන්නේ. හරිද? මුලින්ම connection එක හදාගත්තා. connection string එක අර මම කියපු විදිහට connection string එක මෙතන මෙහෙම කියලා properties වලින් අරගෙන ඒක දැම්මා. දාලා ඉවරලා අලුත් command එකක් හදලා command text එක විදිහට මෙහෙම ලිව්වා. හරිද? දැන් ඒක එතනින් ඉවරයි. දැන් කරන්න ඕන command
අර විදිහටම connection cmd.connection සමානේ current කියන එකට සමාන කරගන්න. හරිනේ. දැන් connection එක හැදිලා ඉවරයි. දැන් මේ command එක අපේ මේ connection එකට සමාන කරා. එතකොට මෙන්න මේ කියන ස්ටුඩන්ට් එකට මෙන්න මේ ඔක්කොම ටික පෙන්නන command එක මෙන්න මේ connection එකට සමාන කරපුක තමයි උනේ. හරිද? දැන් හැබැයි මේක මේ වගේ connection open කරලා close කරන එකක් මෙතෙන්දි වෙන්නේ නැහැ. හරිද? මේ view date එකේදී වෙන්නේ නැහැ. ඒකෙදි අපි කරන්නේ මෙතන ගන්නවා අලුත් syntax එකක් OLEDB data adapter කියලා. මම ඒක ලියලා ඉවරලා නම් කියන්නම්. ඒකට මම දෙනවා ADPTT adapter කියලා. නිකන් මම මගේ නම දෙනවා. මම දෙන නම new OLEDB data adapter. හරිද? හරි. දැන් ඔයගොල්ලෝ මේක අලුත් වචනයක්. මොකද්ද මේ OLEDB data adapter කියන්නේ? එතන mouse එක ගෙනිච්චම ඔයගොල්ලෝ බලන්න පුළුවන් represent the set of data commands and a database connection. ඒ කියන්නේ OLEDB data adapter කියලා කියන්නේ මේකත් ADONET එකේම part එකක්. මේක තමයි data set එකයි OLEDB data sources නුයි අතර communicate කරන්නේ. Communication between data set and OLEDB data sources. හරිද? ඒ කියන්නේ දැන් අපේ data set එකයි මේ OLEDB එහෙමත් නැත්නම් මේ ADONET එකේ තියෙන data sources ඒ syntax නුයි අතර තියෙන ගනුදෙනුව කරන්නේ මෙන්න මේ OLEDB data adapter කියන .NET system class namespace එකෙන් තමයි ඒක වෙන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ adapter කියලා අපි ගත්තු නමත් එක්ක ඒක dot එකක් තියලා select command කියලා ලියනවා. ඒ කියන්නේ adapter එක select කරගන්න මෙන්න මේ command එක. මොකද්ද command එක? සමානයි අපි දුන්න command එක cmd. හරිද? cmd කියන්නේ මොකද්ද? cmd කියන්නේ මෙතන අපු command එක. ඒ කියන්නේ select all from student info. හරිද? දැන් student info කියන එක student info කියන අපේ query එකයි OLEDB වල තියෙන data source ණය අතර දැන් ඔන්න connection එකක් හැදුණා. හරිද? communicate එක දැන් communicate වෙනවා. ඒ communicate වෙන්නේ මෙන්න මේ ADPT. එහෙම නැත්නම් ADPT එකට මෙන්න මේ OLEDB data adapter කියන එක හරහා තමයි communicate වෙන්නේ. හරිද? දැන් ඕක උතනින් හරි ඊළඟට තව එකක් මම ගන්නවා data table කියලා. අර උඩින් ගත්තේ. ඒකම මෙතනත් ගන්නවා data table කියලා. ඒකට මම දෙනවා d table කියලා. මගේ නම ඕන නමක් දෙන්න පුළුවන්. සමානයි new data table. හරිද? දැන් data table කියලා ගත්තේයි data table කියන්නේ මොකක්ද කිව්වා single database එකේ table එකේ memory representation එකක් තමයි මේ data table කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ data table එක ගන්න කියලා කියන්නේ. ඊළඟට මෙතෙන්දී අර adapter කියලා අපි මෙතන ලියපු command එක ලියලා ඉවර වෙලා fill කියන method එක use කරනවා. fill කියන්නේ inbuilt method එකක්. ඔයගොල්ලෝ මෙහෙම දැන් මේක මෙහෙම adapter dot කියලා ගහපුවා යට එනවා ඔක්කොම methods ටික. මේක fill කියන එක තමයි මේ තියෙන්නේ. adds or refers rows in a system. ඒ කියන්නේ system එකකට rows එකක් හරි මොන හරි add කරන object එකක් add කරන object එකක් පෙන්නන තමයි මෙන්න මේ fill කියන එක දාන්නේ. හරිද? fill එක ඇතුලේ මම මේ ගත්තු data table එකේ මම මේ ගත්තු variable එක දෙනවා d table කියලා. හරිද? දැන් return එකක් දානවා. දැන් code එක ඉවරයි. d table කියන එක return කරනවා. හරිද? adapter fill කියන මෙන්න මේ method එකෙන් උනේ මොකද්ද? මොකක් හරි add කරන්න හරි refresh කරන්න හරි row එක තියෙන මොන හරි database එකක්. හරිද? ඒකෙන් තමයි මේ fill කියන method එකෙන් වෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේ අපි ගත්තු data table කියන එක return කරනවා. ඒ කියන්නේ data ටික ඔක්කොම return කරන එක වෙන්නේ. data ගත්තා, ඒ ටික හරියට fill කරගත්තා, fill කරගෙන return කරා. හරිද? සරලව කිව්වොත් ඒක තමයි වෙන්නේ. දැන් මට මේ form එකේ view data කෙනෙක් click කරාම මෙතන පෙන්වන්න ඕන. හරිද? මෙන්න මේ data grid මේකේ නම බලා ගන්න. මේ click කරලා ඉවරලා properties වලට ගිහිල්ලා ඒකේ නම බලන්න. ඒකේ name කියන එක ඇතුලේ data grid view 1 කියලා. දැන් මේක තමයි අපි use කරන්න ඕන. ඒක use කරන්න ඕන මෙන්න මේ view data කියන button එක double click කරාම. ඒකේ function එකට ගියා double click එකට මේකේ ලියන්න ඕන අපි දැන් අර මුලින්ම අපි ගත්ත data grid view කියන tool box එකේ name එක ලියනවා. data grid view 1 නේ. මෙතන data grid view 1 dot data source. හරිද? ඒ කියන්නේ data grid view 1 කියන එකේ data source එක සමාන වෙනවා මෙතන දැන් මම ගත්තේ උඩින් static එකක් විදියටනේ. static එකක් විදියට ගත්තු හින්දා class එක define කරගන්න ඕනේ නැහැ. ඒකට තමයි මම මේක static එකක් විදියට ගත්තේ. හරිද? දැන් මෙහෙම static එකක් නැතුව ගත්තා නම් මෙහෙම class එක define කරගෙන ඉන්න බෑ. හරිද? එහෙම ඕනේ නැති හින්දා මම මෙතන static එකක් කරන පොඩි වෙනසකට ගත්තේ. හරිද? දැන් මේක නිකම්ම සමාන කරගන්න පුළුවන්. class එකේ නම ලිව්වා db connect කියලා dot view data. හරිද? ඔහොම තමයි වෙන්නේ.
view data කියන අපේ ෆන්ක්ෂන් එක static method එක call කරා හරිද class එකක් මෙහෙම class එක define කරගන්න ඕනේ නැහැ මොකෝ ඒක මේක static method එකක් හින්දා නිකම්ම view data කියන method එක call කරා හරි දැන් අපි මේක build run කරගෙන බලමු මේ view data කෙනෙක් ක්ලික් කරාම මොන හරි පේනවද කියලා මතකනේ මම ඉස්සෙල්ලා දුන්න නම් දෙකක් පේනවා ඔයගොල්ලන්ට තව මෙතනට දීලා බලන්න පුළුවන් ඕන එකක් මෙහෙම දීලා බලන්න පුළුවන් මේක මුලින් අපි සේව් කරනවා data save කියලා නෝ සේව් කරන එක හරි මම ඉස්සෙල්ලා කියලා දුන්නා දැන් මේක view කෙනෙක් ක්ලික් කරාම හරිනේ තුන්වෙනි row එකත් ආවා ඔහොම ඔයගොල්ලන්ට ඕන තරම් මේක සේව් කරන්න පුළුවන් view කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් හරිද මේක මම සරලව කියලා දුන්නේ කොහොමද static method එකක් use කරලා මෙන්න මේ code එක ලියලා කොහොමද අපේ database එක view කරන්න කියලා අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු එතකන් මේ database එක හොඳට practice කරන්න